තෙරුවන් සරණයි. ප්‍රියා අපි දැන් මෙතෙක් ආපු වීඩියෝ වල අපි iPhone කියලානේ කතා ආරම්භ කරන්නේ. ඉතින් අද තෙරුවන් සරණයි කියලා තමයි පටන් ගත්තේ. දැන් හැමෝම බලන්නේ මොකද මේ කියන්නේ. හැබැයි අපි තෙරුවන් සරණයි කියන්නේ හදවතින්ම බලලා. වෙන හේතුවක් උඩ නෙමෙයි. අපි අද අලුත් වැඩසටහනක් කරන්න ගිහින් පටන් ගත්ත හේතුව තමයි බුදුදහමට කරහන කට්ටියට පොඩ්ඩක් කියන්න හරි. ඉතින් මේ කතන්දරේ සම්පූර්ණයෙන්ම දැනගන්න ජනතාවගේ හඬ සමගින් ප්‍රියා අපි අද ඔය බුදුදහමට කරහන කට්ටිය ඉන්නේ. ලොකුම ගැටලුව වෙන්නේ මේ කීවරයක් ඇඳගෙන ඉන්න භික්ෂුන් වහන්සේලාම පිළිසකුත් ඉන්නවා මේකට කරහන කට්ටිය. අද ඒගොල්ලන්ට පොඩි උත්තර ටිකක් දෙන්න තමයි ආවේ. වෙන මුකුත්ම නෙමෙයි. සාමාන්‍ය දැන් ඒගොල්ලන්ගේ තියෙන ලොකුම කතාව කියනවනේ දැන් දිව්‍ය ලෝකෙකුත් නැහැ. හරිද? අපායෙකුත් නැහැ. හරිද? ඉතින් මේ මාර කතන්දර ටිකක් මේගොල්ලෝ කියන්නේ. ඔව් ඒක ඊට අමතරව කියනවා නැවත ඉපදීමකුත් නැහැ. නැහැ. දැන් මට තියෙන ගැටලුව දැන් මේගොල්ලෝ මේ හදන්නේ මේ බෞද්ධ ජනතාව දුරට මොකද්ද මේ දාන්න හදන වැඩි? ඒ සල්ලි වෙනුවෙන් ඇයි අත්තලා මේ විදියට තමන්ගේ දහම විකෘති වෙන විදියට තමන්ගේ දහමට කරහන මේ වික්ෂුන් වහන්සේලා ඇයි මෙහෙම කරන්නේ කියන එක තමයි මට තියෙන මුලික ගැටලුව. මොකද දහම මෙහෙම විකෘති කරනකොට සල්ලි වලට නම් තමන්ගේ අම්මා තාත්තට නිගමන කරන්න බැරි කමක් නැහැ නේ. ඔව් අනිවාර්යයෙන් මොකද තමන්ගේ හදවතේ දැන් මම අපිට මේ කිසිම ගැටලුවක් නැහැ අනිත් කිසිම ආගමක් එක්ක. අපිට ඒක බොරු කියප අපි කියන්නේ මේ අපි කිසිම ආගමක් බොරු කියලා කියන්නේ නැහැ. මොකද ඒ ආගම ආදාන මිනිස්සු හදවතින්ම මේක හදාන්නේ. ඒ මිනිස්සුන්ට මාර හදවතට වදිනවනේ. ඉතින් අපි කවදාවත් අපි කියන්නේ නැහැ ක්‍රිස්තියානි ආගම. හරිද? ඒ අපි පල්ලියක් ළඟින් යනකොට අපේ ගෞරවය තියෙනවා. අපි මුස්ලිම් ආගම ගැන අපි මුස්ලිම් ජනතාව තමන්ගේ ආගම අදහනකොට මුස්ලිම් අපි පල්ලියක් ළඟින් යනකොට අපිට ඒ ගෞරවයක් තියෙනවා. අපි කොවිලට ගියත් අපිට ඒ ගෞරවය තියෙනවා. ඒක නිසා දැන් මේගොල්ලෝ මේ කරගෙන යන්නේ මොකද්ද කියන එකනේ අපිට තියෙන ගැටලුව. හරි. අනිත් එක තමයි දැන් මේක කට්ටියක් කියනවනේ ඔය ගවේෂණ කරන කට්ටිය කියන. ඔව් ගවේෂණ කරන කට්ටිය. ඒ කියන්නේ පියා දැන් ඔතනදී තව කෙනෙක් ඉන්නවා දැන් මේ අතරේ මේ දැන් ලෝක විනාශන කාලවල රහතන් වහන්සේලා 15 ප්‍රමාණය අඩුයි. රහතන් වහන්සේලා 15 ප්‍රමාණය ඒ උනාට දැන් ඉන්නවා රහතන් වහන්සේලා සෑහෙන. එතකොට මේ කතා අතරේ මම වීඩියෝස් කීපයක් බලුවා මම කියන්නේ අපි ප්‍රේක්ෂකයන් බලලා ඇති සතියෙන් සෝවන්න කතන්දරත් මේ ඇස්සේ තියෙනවා. හොඳ මේ වගේ විකෘති කිරීම ගොඩක් කරන කියන ආගමට කරහන ගහන අර ජරා විදියට දුවන කට්ටිය ටිකක් ඉන්නවා. අපිට අද වචන පොඩ්ඩක් පරිස්සමෙන් පරිහරණය කරන්න වෙනවා. මොකද අපිට අපි අද බුදු රූපෙක අපිට ලෝතර මාමින් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඉදිරිපිට තමයි මේවා කරන්නේ. අනික අපිට කිසිදු ඕනකමක් නැහැ සංඝවේදයේ කියන පංචානන්දේ කපු කරන්නේ සංඝවේදයේ කියන තැනට වැටෙන්න අපි උත්සාහ කරන්නේ. අපි බලන්නේ මෙතන කොතනයි වැරද්දක් තියෙනවා නම් මොකද අපි මේක කෑ ගහලා දෙවිලුවට වැඩක් නැහැ. ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වෙලා වුණ මේක විසඳන්න. ඉතින් අපි ස්වාමීන් වහන්සේලාට සහ රජේෂ්ඨ කරන ඉල්ලීමක් ස්වාමීන් වහන්සේලාට අපි ඉල්ලීම් කරනවා මේ පිළිබඳව සොයලා බලන්න කියලා ස්වාමීන් වහන්සේලා රජය සම්බන්ධ කරගෙන මේවට ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා නම් මේවට ගන්න කියන එක තමයි අපි මේ කතාවෙම ගොඩක්ම කියන්නේ. අපිට රජයේ යන විශ්වාසයක් තියන්න බෑ මේ යන වාතාවරණයත් එක්ක අපි රජයේ පැත්තකින් කියමුකෝ. අපි කියමු නෑ සාමාන්‍යයෙන් කියන බෞද්ධයෙකුට හදවතට වදිනවනේ. මගේ නම් හදවතට වැදුනා. ඔව්. මොකද දිව්‍ය ලෝකයක් නේද මට කියන ගැටලුව වෙන මුකුත්ම නෙමෙයි. එතකොට මේ මිනිස්සුන්ව පොතනටද මේ තල්ලු කරන්න හදන්නේ. දැන් කියනවා කෑවට බිව්වට කමකුත් නැතිලු. ඔව්. හරිද? එතකොට දිව්‍ය ලෝකෙකුත් නැතිලු. ඔව්. අපායෙකුත් නැතිලු. හත්තලාම දැන් මේ මිනිස්සු එතකොට දැන් මේක ඔළුවට දාගත්තොත් කමල් මේක ඔළුවට දාගත්තොත් ඔයා කල්පනා කරන්න මේ මිනිස්සු එතකොට මාර විකෘති වීමකට පත් වුණොත් මොකද වෙන්නේ මේ සමාජයට? හැබැයි ප්‍රියා මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ වීඩියෝ එක බලන අය ඉන්නවා. හැබැයි මම හිතනවා මේ වීඩියෝ එක බලන අය අර නැවත ඉපදීමක් නැහැ කියන කොටසට හරි දැන් මේ නැවත ඉපදීමක් නැහැ. දැන් මේක ඔළුවේ නැහැ කිව්වා දැන් හදාගෙන ඉන්නේ. මේ වීඩියෝ එක බලනවා නම් බලන කටට හොඳට පැහැදිලි වෙන්න ඕනේ.
නැවත ඉක්වීමක් නැත්තම් පෙරේත භූත පිසාච සත්ව කියන කොටස කොහෙන්ද මේක නැති වෙන්නේ? අනිත් එක තමයි කවල්ද ඒක හිතන්නේ දැන් තියෙනවා. මේක ඔළුවේ අපි කල්පනා කරන මූලිකමනේ දැන් මට කියන ඇත්තම තියෙන මේ මූලිකම ලොකුම ගැටලුවනේ දැන් ඉපදෙන්නේ නැත්නම් හරිද මේ මිනිස්සු හිතන දේවල් බලන්න අර ඉපදෙන්නේ නැහැ හරිද එතකොට දිව්‍ය ලෝකෙකුත් නැහැ අපායෙකුත් යකෝ මිනිස්සු කන්ට්‍රෝල් වෙලා තියෙන්නේ මෙන්න මෙතනින් ඊට පස්සේ මේකෙන් වෙන්නේ මොනවද තමන්ට ඕන දේවල් ඕන විදිහට කරලා අන්තිම පාප කර්මයන් කියනවා මේ මිනිස්සු ස්වාමීන් වහන්සේගේ පාප කර්මයට පළවනවා මොකද මේ භික්ෂුන් වහන්සේලා ටික කරන්නේ මෙන්න මේක මේ මහත්තනම් හරි අපි මේ බලන්නකො මේක හොඳට කල්පනා කරලා බලන්නකො දැන් මිනිස්සෙක් දෙනවනේ මිනිස්සේ දන් දෙනවා තව කෙනෙකුට ආධාර කරනවා උදව් කරනවා නිවසක් නැති මිනිස්සු නිවසක් හදලා දැන් මේ හදලා දෙන්න සහ මේවට මේ පෙළඹෙන්නේ මිනිස්සු කියන මේ පව පිනට මේ බය නිසා උදේ එතකොට හරි අපි එන මෙන්න මේක කරගත්තොත් අපිට ඊළඟ ආත්මෙදි මෙන්න මේක ලැබෙනවා මෙන්න මේ මිනිස්සයාගේ තියෙන මනසට ආපු දේවල් වලකනේ දැන් මේ මේගොල්ලෝ මේ විකෘති කරන විදියට මේගොල්ලෝ මේ කරන ආකාරය දැන් මම හිතුවොත් මෙහෙම තමයි අප්පටි දිව්‍ය ලෝකෙකුත් නැහැ අපායෙකුත් නැහැ. නැවත ඉපදීමකුත් නැහැ. එහෙම බැලුවොත් මං හිතයි මට හිතෙයි අපරාධ මගේ මේ කාලේනේ. ඒකෙන් වෙන්න පිළිය තව දෙයක් දැන්. ඒකෙන් වෙනවා අම්මා තාත්තා අඳුරන්නෙත් නැහැ. තමන්ගේ නංගිවල්ලි අඳුරන්නෙත් නැහැ. දුව පුතා අඳුරන්නෙත් නැහැ. අනිවාර්යයෙන් දැන් මේගොල්ලෝ තල්වල එක එක ආසාවන් වලට පොළඹනවා. පවක් පිනක් නැහැ. ඔව් දැන් අර ඒ කණේට වැඩම. අයක තැනකදී කියන ඒ වික්ෂුන් වහන්සේ කියන එක තැනකදී එයා ලොකු සැරටම කියන මේ ඉපදීමකුත් නෑ يعني ඉපදෙන්නෙත් නැත්නම් එතකොට මේක හොඳට කාපන් හොඳට බීපන් අර බීලා ආයිත් බීපන් අර වැටි බීපන් වැටලා ආයි නැගිටලා බීපන් ඒක මොකක්ද මේ මුදල් වෙනුවෙන් සල්ලි වෙනුවෙන් මේම කරනවා නම් දැන් සමහර වෙලාවට එක තැනකදී වික්ෂුන් වහන්සේ කියනවා මේ දැන් සිදුවත් කුමාරයා කාලේ ඉන්නකොට උට තිබිච්ච අන්තපුර එතනින් ගියාට පස්සේ දැන් තමන්ගේ තාත්තා උත්සාහ කරන්නේ සක්විති රජ කරන්න උත්සාහ කරන්නේ. ඒකනේ රම්මේසෝ ඔබ කියලා මාලිගා තුනක් හදලා දුන්නේ. දැන් ගිහිගේ කලකිරිය යනවා. මේ කියන විදිහට මේ ගිහිගේ කලකිරිය යන කාල සීමාව තුළ සිදුවත් කුමාරයා දැන් මේගොල්ලෝ මේ ගාන කියන එක තැනකදී කියනවා ගණිකාවන් 40000ක් ඉන්නවා. එතකොට බැලුවොත් මේ කාල සීමාවත් එක්ක හදලා බැලුවොත් එතකොට මේ මම කියන්නකෝ උදාහරණයක් වුණා මගේ තාත්තා දැන් ඔන්න මට මේ ඔක්කොම සප සම්පත් ටික දීලා මේ ඔක්කොම දීලා ඔන්න මටත් දීලා දිනවා 40000. හරිද? දැන් අත්තලා මේ මට එතන කන්න බොන්න වෙලාවුත් නෑ නේ තමයි. මම මේ දැන් ඒගොල්ලෝ දැන් එක ත්‍රිපිටක ගෙනල්ලා මේකෙ මේ තන ලියවිලා නෑ මේක ලියවිලා තියෙන මීට පස්සේ මීට පෙර ලියවිලා පසු ලියවිලා කියලා නේ මේගොල්ලෝ මේ තර්කයක් ගේන්නේ 40000ක් කිව්වම නිකන් තුෂ්ණි බෝතයි 1000කට වැඩි 500 යන පමණ 500 සාමාන්‍ය 500ක් 40000 වුණාද දැනෙන්නේ නෑ මේ මොකද දැන් ඒ කියන්නේ අල්ප ගානකට පස්සු තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒක සාමාන්‍ය රජ පෙළපතකට සහ රජ ප්‍රතිපත්තිවලට අනුව ගණිකාවෝ ඉන්න රජ සම්සම්පත් විඳිනවා. නමුත් සිද්ධාර්ථ කුමාරයාට කියලා 500ක් විතර ඉන්නේ නැති. අපි මේක දැන් 500ක් විතර ඉන්නේ නැති රජවරුන්ට ඉන්නවනේ. ඒකට කම්සපෙදීමේ ආසාවක් තිබුණේ නැහැ නේ මේක ගණනය කරන එක අපිට ගණනය කරන්න බෑනේ අපි ඇත්තටම දැන් මේගොල්ලෝ කියන විදියට දැන් මේගොල්ලෝගේ කියන ලොකුම තර්කය ඒකනේ මේගොල්ලෝ කියන තර්කත් එක බැලුවාම හරිද එතකොට දැන් මම අහන්නේ දැන් එතකොට මේගොල්ලන්ට ඒක පිළිගන්න පුළුවන් දැන් හරිම කතන්දරේ කියන්නේ දැන් මේගොල්ලන්ට වමනා වචනේදී තමයි මේගොල්ලෝ පිළිගන්නේ අන්න ඒක පිළිගන්න පුළුවන් අර පින පව කරන එක ඒක පිළිගන්න බෑ ඒකේ මාර කතන්දරයක් නේ මේගොල්ලෝ දාන්නේ මාර මූලයක් පාස් කරන්නේ. ඉතින් ඒක නිසා අපි තව පොඩ්ඩක් අපි ඒගොල්ලන් විස්තර ටිකක් අපි ඒගොල්ලන්ට දැන් මේ ඇත්තටම ප්‍රේක්ෂකයන්ද මේ දැන් මේ ඔය කියවන දැන් හාමුදුරු මොන හාමුදුරු කියලා දැන් ඔයගලන්ට මේ තිරේ ඉස්සෙයි මම කියන්න ඔය ඒකටම සම්බන්ධව ඉන්න ඔය හාමුදුරුත් එක්කම සම්බන්ධ කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝ අපේ හාමුදුරුවනේ තරහ වෙන්න එපා ප්‍රශ්න ඇති කරගන්න එපා මේ වචන කිව්වා කියලා මොකද හේතුව සමාජ ඔබ වහන්සේ හරි වෙන්නත් පුළුවන් වැඩ දෙනවා. නමුත් අපි දකින්න දහමට අනුව අපි උගත් දේවල් වලට ඔබ වහන්සේලා ධර්ම විකෘතියක පෙළඹෙනවා කියන එක දැනට තේරලා තියෙනවා. තව ස්වාමීන් වහන්සේලා සම්බන්ධව
වෙනම YouTube කතා කරනවා. එතකොට මේ ඒක නැති වෙන්නේ නැ අපි බුදුදහම යන්නේ නගා හිටවන්න තව ස්වාමීන් වහන්සේලා පිරිසක් වෙනම ඉන්නවා ප්‍රියා. ඔව් මේක නැති කරන්න නම් බෑ. ඒගොල්ලන්ගේ තියෙන සුන්දරු සීනියක් නම ඒගොල්ලෝ මේ අමුතු සීනනේ ඒගොල්ලෝ දකින්නේ. මේක නැති කරන්න මේව කරන්න බෑ. මම කියන්නේ මේක මිනිස්සෙක් කරමිය අනිත් පැත්තට යන්නේක මෙහා පැත්තට දාගන්න අපි මේ කරන්නේ. හරිද? ඒක නිසා මේ මම කියන්නේ මම ඒගොල්ලන්ට කියන්නේ ඒගොල්ලෝ මේ කරන දේ හරි කැතයි නිදිතයි. දැන් මේ දැන් ඔය වගේ ධර්ම විකෘතියෙන් අස්සේ ප්‍රියා අපි අතට මතක් කරන්න ඕනේ සෑහෙන වේසක් දරන ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා මේ ධර්ම විකෘතිය සම්බන්ධව සමාජයට පැහැදිලි කරලා දීලා මම උන්වහන්සේගේ වීඩියෝ බලනවා. අපි ගලගම කුසල ධම්ම අපේ ආම්තුනෝ සෑහෙන වේසක් දරනවා මේ එන වීඩියෝ වලට උත්තර සපයනවා. උන්වහන්සේ ධර්ම වේසම ඇති. ඔව්. ඒ උන්වහන්සේට අත්‍තරම පුණ්‍ය අනුමෝදනා අන්න බුද්ධ පුත්‍රයෙක් කියන එක සමාජයට කියන්න පුළුවන්. මොකද සමහර අය ඉන්නවා සිවුරු දරාගෙන අඳුන තරමේ ස්වාමීන් වහන්සේ නමක්ද නැද්ද කියන එකත් හරි පැහැදිලි මේ ඊයේ පෙරේදා මම දැක්කා YouTube එකේ Facebook එකේ ගියා නිකන් සිවුර දාගෙන ගිහිල්ලා මේ ඉන්න ටිකක් දැක්කා. අනිත් එක තමයි කමල් තව පොඩි පයිඩක් කියන්න තියෙනවා. දැන් ඔයගොල්ලෝ මෙහෙම එකක් කරන්නකෝ. දැන් ඔයගොල්ලන්ගේ ආගම ගැන ඔයගොල්ලෝ දැන් දෙවියනේ දෙවියන් වහන්සේ කියපු දේ කරන්නකෝ. හරිද? මම යනවා මම දැන් අපි යනවා දැන් බුදුදහමේ අපිට කියපු දේනේ අපි කරන්න උත්සාහ කරන්නේ. අපිට පන්සිල් පද පහරක රැක ගන්න බැරි එක අපිට වෙනම කතන්දරයක්. හරිද? නමුත් ඔයගොල්ලන්ගේ දහමේ තියෙන එක ඔයගොල්ලෝ ඒක හරියට කරන්නකෝ. අයියෝ ඔයගොල්ලෝ විවේචනය කරන්න. ඔයගොල්ලෝ ලැබෙන්නේ මොකද්ද මේ? අනේ සල්ලි වෙනුවෙන් තව මිනිස්සෙගේ හදවතට ගහන්න එපා. නේ? ඒක පවුනේ. දැන් මේක ප්‍රියා මේ ක්‍රිස්තියානි ආගමේ කොටසක් තමයි මේක සම්බන්ධ වෙන්නේ. මොකද දැන් මේ යන වීඩියෝ අතරේ මේ යන සාකච්ඡා අතරේ මේගොල්ලෝ මේ සාකච්ඡා කරලා කතා කරලා තමයි මේ ප්‍රශ්න ටිකට උත්තර ටික දාගෙන ඔක්කොම කරගෙන තමයි මේ ගේම් එකට බහින්නේ. මොම එහෙම නෙමෙයි. දැන් මෙහෙම නෙමෙයි. මොම එහෙම නෙමෙයි. හොඳටම පැහැදිලි දැන් මේ එක වීඩියෝ එක යනවා මේ නබිනායකතුමා බුදු කෙනෙක්ද කියන වීඩියෝ එකක් යනවා. ඔයගොල්ලෝ හැමෝම බලන්නේ ඒක. ඒකේ අර යහම්දුරෝ කතා කරලා මේව කරලා යනවා අර තව ගෑනු කෙනෙක් තමයි කතා කරන ආරම්භ කරන්නේ. ඊට පස්සේ එතෙන්ට කැකරාවසු දස්සන හම්දු සම්බන්ධ වෙනවා. බලන්න ඒ සාක්‍ය ඇතුව කතා කරනවා. ඔව්. ඉතින් අනිත් ඒක තමයි අපි දැන් මේ හැමදාම මේ දේ බලාගෙන ඉන්න බෑනේ. අපි බැරිම තමයි අපි බැරිම නිසාමයි අපි මේකත් ඉවසලා කරන්නම් බැරි තැන තමයි අපි අපිට බලන් ඉන්න බැරි තැන තමයි අපි මේ වගේ දෙයක් කරමු කියලා තීරණය කරුවේ. ඉතින් ඒක නිසා මේ අපි මුන්නාන්සලාගේ පොඩි විස්තර ටිකක් ඕනකට දාන්න ඕගොල්ලෝ ඊට පස්සේ බලන්න අපි මේ කියපු දේ හරිද වැරදිද කියන එක. අනිත් එක තමයි අපි ළඟ කිසිම ආගම් ભેදයක්, ජාති ભેදයක්, කුල ભેදයක්, පක්ෂ ભેදයක්වත් නැත. අපිට මේව දැන් තියෙනවා අපි දැන් සාමාන්‍ය ක්‍රිස්තියානි ආගමක කවුරු හරි කිව්වොත් අපි ඉස්සරහා ඒගොල්ලන්ගේ ආගමේ තියෙන මෙහෙම දෙයක් කියලා මෙහෙම මේක කියලා නමුත් අපි ඒක නිවැරදි කරන්නේ නැහැ. අපි දන්නත් පුළුවන් අපි දන්නේ චුට්ටක් වෙන්න පුළුවන් යාගම. මොකද අන්‍යය කරා දන්නේ චුට්ටක් වෙන්න පුළුවන්. මුස්ලිම් ආගම ගැන කතා කරොත් ඒ අපි දන්නේ චුට්සුන් ප්‍රමාණයක්. මොකද එයාලා ආගම ගැන ඒගොල්ලෝ දන්නවා. ඒතර අපේ ආගම එය අනිත් ආගම් ඉස්සරහා මේ බුද්ධ ආගම කියන වටිනා දේ විනාශ කරගන්න යන්න එපා. ඉතින් මම ඒක චීවරේ දරන් ඉන්නේ මම හිතන්නේ වැඩි කාලයක් ඉන්න බෑ පියා. මොකද අපේ ස්වාමීන් වහන්සේ නම හිටියා උන්වහන්සේ අපවත් වුණා. ඉතින් උන්වහන්සේ කියලා තියෙන්නේ මේ චීවරේ දරන් ඉන්න නම් පුතේ අපිට කන්න බොන්න ටික හම්බෙයි. පාත්‍රය අරගෙන ගියොත් අපිට කැම ටික හම්බෙයි. ගිහින් ඕගොල්ලෝ පුළුවන් නම් භාජනයක් කරගෙන කන්න හම්බෙයි කියලා. අනිත් එක තමයි දැන් මෙතරම් බලයක් තියෙන චීවරේ. ඕකේ. අනිත් එක තමයි මේගොල්ලන්ට ලැබෙන්නේ මොකද්ද මේ? මොකද්ද මේ මේගොල්ලන්ගේ තියෙන පාරිය ප්‍රාථමිකයිනේ. තවත් කෙනෙකුට තව කෙනෙක්ගේ හිත රිද්දන්නේ. ඇයි තව කෙනෙක්ගේ ආගමකට කරන්නේ? අද අපි ඇත්තටම පල්ලියක් ළඟින් යනකොට මම නම් ඇත්තටම පල්ලිය ළඟින් යනවා අපි බුදුවනම ආගෙන නේ අපි කරන්න උන හදවතින් ඒ ගෞරවය එනවනේ. එතකොට ඉස්ලාම් ආගමද කතෝලික ආගමද එහෙම නැත්නම් අපිට ඕනම ආගමක් ඉදිරියේදී මම කියන්නේ අපි කාටවත් හරි මේ මිනිස්සුන්ගේ අයිතියක් නේ. අනිත් එක ප්‍රියාමිත ගිහි අපේ අය දැනගන්න ඕනේ ඒකතර බුද්ධිමත් කොටසක් ඉන්නවා නුබුද්ධිමත් කොටසක් ඉන්නවා. ඒකෙතර මේ මම ඉස්සෙල්ලා කතා කරා වගේ රහතන් කියලා කෑ ගහනවා. නිතරම රහතන් වහන්සේ කියලා මේ දාන්නේ. ආවා රහතන් වහන්සේගේ දේශනාව. හරිද? මාර්ගඵලලාභී කියන දේශනාව. හරිද? අපි දන්නේ නැහැ. දැන් ඇත්තටම කියනවා අපිය මාත් එක්ක ඔයා සෝවාන් සකෘදාගාමී මම දන්නේ කොහොමද කියලා. මම දන්නේ මට පේනවා. නේ? ඔයාට පේන්නේ නැහැ. හරිද?
එතකොට දීවන පලානේ සිරි ධම්ම අලංකාර කියලා තමයි කියන්නේ. ඉන්දුවටම එක එක නිකායන් වලින් පන්නගෙන ගිහිල්ලා ඉවරලා එයා වෙනම මේ වෙලා අපවුන්න රහත් කියලා වෙනම විනාශ කරන්න කියන්නේ මම මේවට කියන්නේ මේ ස්වාමීන් වහන්සේලා කතා කරේ. ඊට අමතරව මේ තව තියෙනවා මේ සජීවී විකාශයක් ජාතික රූපවාහිනී සජීවී විකාශයේ අපි පාතේ ගම අපේ හැමෝම කියනවා මේ ජනනන්දිනේ කියන එකේ බලයක් නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කරපු එක නෙමෙයි කියන්නේ. එතකොට ඒ වගේ දේවල් වෙනකොට අපේ බුදුදහමේට ලැබි මිනිස්සු ඒ භක්තියක් තියෙන මිනිස්සු මොකද වෙන්නේ? බුදුදහමෙන් නෑ වෙනස් වෙන්නේ නෑ මිනිස්සුන්ගේ යම්කිසි මතයක් මිනිස්සුන්ගේ මනස නිර්මාණය කරනවානේ මේගොල්ලෝ හදන්නේ. හදවතට දෙයක් දෙනවා හදවත පොල්ලෙන් ගන්නවා මුළුවට පොල්ලෙන් ගන්නවා මොන අපරාධනේ මේගොල්ලෝ මේ කරන්නේ. ඉතින් ඒක නිසා අපි ඒකයි අද කරුවා. අනිත් එක තමයි අපි ආම්දුරුවරුන්ට කියනවා. අර දැන් ඔයගොල්ලෝ ජීවරයට උච්චර කරහනවා නම් ඕක අනේ දෙය ආම්දුරුනේ ඔක තියන්නකො පැත්තකින්. තියලිවල බලන්නකො ඔයගොල්ලෝ ඊට පස්සේ ඊට ලොකුට මොකද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ නිකන් ජීවරේ දාගෙන ඒකටම ගරහනවා. අනිත් එක තමයි කියන්නේ බුදු පිළිමත් නැහැ කියලා කියනවා. ඔව් බුදු පිළිමත් නැහැ, බුදු කෙනෙක් නැහැ. ඒ වගේ දේවල් අනිත් එක තමයි. තව එක වැඩසටහනක් මම දැක්ක තියෙනවා මේ බුදුහාමුදුරු ඉපදෙද්දී මේ නිලුම් මල් හත ඒක තන්දරේ තියෙනවා මේ නිලුම් මල් හත කොහොමද උපදින්නේ? එතකොට සාමාන්‍යයෙන් කෙනෙක් දැන් මෙලොව කියන්නේ ලද්දන මෙලොව බිහි වෙද්දී මම ඒ ආම්දුරුන්ට කියන ඔබ වහන්සේ හොඳට ගිහිල්ලා බලන්න. ඔබ දැන් ඔබත් ඔය තර්ක කරනවානේ මේ නෑ මෙහෙම වෙන්න විදිහක් නෑ මේකයි වෛද්‍ය විද්‍යාවෙන් මෙහෙමයි කියලා. හැබැයි වෝටර් බෑග් එක පිටිනුත් ළමයි හම්බෙච්ච අවස්ථා තියෙනවා මාත් ඒ වීඩියෝ එක බලමු. හරිද? ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ දැන් ඔබ වහන්සේ කියන තර්කයේ ඇවිල්ලා ඔබ වහන්සේ හැම වෙලාවෙම තර්ක කරන්නේ මෙන්න මේ බණ පොතේ මේ මොකක්ද කියන්නේ මෙන්න මේකේ කියලා මේකේ තිබුණ නැහැ මෙන්න මේකේ තිබු මෙන්න මේ ටික මෙච්චරයි කියලා තියෙන්නේ බුදුහාමුදුරු මෙහෙම දේශනා කරලා නැහැ. දැන් යාට කියන දේවල් වලදී තමයි දැන් එයා අනිත් දේවල් වලදී ඒවහයි. දැන් මෙහෙම දැක්කද දැන් අත්තම කරන මේ ස්වාමීන් වහන්සේලාට මට ඇඟිලි දික් කරන්න මම ආවි. හේතුව තමයි දැන් ගිහි කෙනෙකුත් මෙතෙන්ට මැදිහත් වෙලා දිනනෝනේ කියලා. ඉතින් ඒක මොනවද කියන්නේ? දැන් එතනදී එයා කියන්නේ බුදුන් පෙරම් පුරුම කතාව ත්‍රිපිටකේ නෑ. ඉතින් ත්‍රිපිටකේ නැත්නම් වෙන මොකක්ද මේ හැමෝම දන්න කෙනා තමයි ඉන්දික තොටවත්. කාලයක් ජ්‍යොතිෂ ගෑව දැන් බුදුදහම කන්න ඇවිල්ලා තිනවා. අනේ තොටවත්ත පුළුවන් නම් මේ පංචානන්තර පාප කර්ම කරන්න එපා. මෙතන මිදිලා අයින් වෙලා ඉන්න නැත්නම් ඊළඟාත්ම මොන වගේ ආත්මයක් වර හම්බෙයිද දන්නේ නැහැ. අපි විශ්වාස කරන නිසා කරන්න නැත්නම් ඒක කමන්න බුදුදහම කියන්නේ ප්‍රැක්ටිකල් එක. අනිත් එක ඕගොල්ලෝ මේ අදානක් බලලා ජීවත් වෙන මිනිස්සුනේ. හරිද? ඔයගොල්ලෝ වෙන දේවල් කරන්නේ නැහනේ. මේ ආත්මය ඇස් දෙක පේන්නේ නැහැ. හරිද? ඔයගොල්ලෝ බලන්න ඔයාට ඔයා මේ වා විකෘති නොකර වා ඉන්න වාට පැත්තකට වා අදානක් බලාගෙන ඉන්න. අනික ඒක හම්දුවල බලාගෙන ඉන්න මොනවාර ප්‍රශ්නයක් තියෙනවා. හරි ගා මේ ලෝකෙ නැති දේවල් දාලා වඩ පටලවන්න හදන්න බෑ එක්කනේ. ඒ වගේ ඉන්නවා තව. හරිද? මට කියන්න බෑ මෙතන අද නැත්තම් මම කියනවා. තව කියන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අර ඔක්කොම මේ කියන්න බෑ. කියන්න බෑ. එකපාර කියන්න බෑ නේද? අනිත් එක තමයි අර දෙද්දක් ඇඳගෙන කතා කරන්නේ. කැතයිනේ. හරිද? ආම්දුරු අර සිවුරක් දා කීවරයක් දාගෙනනේ කියන්නේ. අර උළු අතක ගා කියන්නේ. උළු අතක ගා අනින්නේ අපේ හදවතට. බෞද්ධයන්ගේ හදවතට. හරිද? දැන් බුදුදහම විනාශ කිරීමේ ක්‍රියාවලියක තියා තවත් දේවල් අයිති වෙනවා. දැන් ඔය ඉතින් මම තව දැක්ක ජාතික රූපවාහිනී සහ රූපවාහිනී නාලිකා කීපයක බොරුවට චීවරේ දාගෙන ගල්ලා අහුණා කියන්නේ. ඊට පස්සේ ස්ත්‍රී අවුරුදු 15 විතර මේක සාමාන්‍ය මම කියන්නේ ළමයි දූෂණය කරලා සම්බන්ධ ඒ ගැටලු මේක වෙනම පැත්තක් වෙනම කතිකාවක් හරි. නමුත් මේ සියල්ලම බුද්ධහම විනාශ කිරීමේ පරමාර්ථය. හොඳ මෙතන වෙලා තියෙන මේගොල්ලෝ දෙලින්ම ඔළුවටම ගහනවානේ. මේ පිරිස ඇවිල්ලා මෙන්න මේක බොරු. මෙන්න මේක තමයි බුදුහාමුදුර මෙන්න මේ විදිහට ඉඳලා තියෙන්නේ. මෙන්න මේකයි කියන එකනේ ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලෝ කරන ඒගොල්ලෝ මූලිකවමදී ඒගොල්ලෝ කරන මේක විකෘති කරන එක. ඔව් අපි කියන්නේ විකෘති කරන්න එපා. මොකටද විකෘති කරන්නේ? හැබැයි කන්න බොන්න නැත්තම් කන්න බොන්න බලාගෙන මහාන වෙලා ඉන්නවා. එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් උපය ගන්න මහාන වෙලා ඉන්නවා. චීවරයක් දැන බුදුහාමුදුරගේ චීවරය ගල්ලා පැත්තක තියන්න බුදුදහමන්නේ කරු කර ගෞරවය කරන්න බා. ඔය සිවුර ගලවලා පැත්තක තියලා ගිහිල්ලා ඕන නැතුමන් නටාගෙන. ඔය අපිට කිසි ගැටලුවක් නෑ ඔයගොල්ලෝ. අනිත් ඒවා ඔයගොල්ලෝ උත්තර බොරු නා. ඔයගොල්ලන්ට ඔක විශ්වාස කරන්න බැරි නා. මේ ත්‍රිපිටකෙන් නැත්නම් මොකටද ඔයගොල්ලෝ උතන ඉන්නේ? ඉතින් මෙච්චර මේ
මිනිස්සුන්ගේ ලිමිනට යන මිනිස්සුන්ට දහම් දෙසන්න ඕනේ පව් කරන්න දහම් දෙසන සීන් එකක් නේද? ඔව් ඉතින් මිනිස්සු පොළොමෝනවානේ මේකද දැන් තව ටික කාලයක් කරනකොට අත්තලා ওই විදිහට මිනිස්සු පිළිගන්න ගියොත් ඉතින් ඇවිල්ලා මිනිස්සු මාවිත් මාර්ගෙට මකා ගන්නවානේ. ඒ ඊට පස්සේ හිතනවා මම මොකද අරුට උදව් කරනවා අරුගේ දේවල් ටික මම අරුව මරලා ගන්න ඕනේ කියන මතයකට ඉන්නවානේ. ඇයි එහෙම කරන්නේ? ආ පොඩ්ඩක් හොඳ කල්පනා අනිත් එක පියා මේ මම දැක්ක මේ අර සාසන විකෘතිය අර කතන්දරෙත් එක්ක යනකොට මේ අලුතෙන් නිකායක් වෙනවා පිටවන දෙකක්. ඒ කියන්නේ මේක ඇවිල්ලා උපසම්පදාය වෙලා දින දැනවත් මේ ස්වාමීන් වහන්සේලා ගන්නේ නැහැ. හරිද? සියම් දේශයෙන් ඇවිල්ලා දිනවා සියම් නිකාය. අමරපුර දේශයෙන් ඇවිල්ලා දින අමරපුර නිකාය. හරිද? ඊට පස්සේ රාමඤ්ඤ දේශයෙන් ආමුසා තමයි රාමඤ්ඤ නිකාය විහි වෙලා තියෙන්නේ. එතකොට දැන් ඒව තුන තියෙද්දී සංඝ ભેදයකට නොවේද තව නිකායක් පිටවන්නේ. අනිත් එක තමයි අපි කතා කරන දේවල් වල යම්කිසි පරස්පරතාවයක් තිබ්බොත් ඒ සමාජයට අපි නොදැනුවත්කමින් කිය ප්‍රකාශ වෙන්නත් පුළුවන්. අර නමුත් අපි සියල්ල දන්නේ නැහැ. අපි දන්නේ හරි චූට්ට. ඒකත් අපි හරියට දන්නේ නැහැ. අපි මේ දන්න ටික අපිට බදින ටික අපි මේ සරලව කියන වෙන මොකුත් නෙමෙයි. අපි ඕගොල්ලන්ගෙන් ඉල්ලන්න වෙන මොකුත් නෙමෙයි. මේගොල්ලෝ මොනවා කිව්වත් මොන ටොම්පට ඇරියත් ඕගොල්ලෝ යන ගමන ඕගොල්ලෝ යන්නේ. නිවන වා ගන්න. අර පින්දහම් කරන්න. පව් කරන්න එපා. පුළුවන් තරම් දෙන්න උත්සාහ කරන්න. දෙන එක අර කියන්නේ මම දෙනවා මම ඔයාට යමක් දෙනවනේ. දෙන වෙලාවෙම අතාරින්න. ඒක තමයි පුරුදු වෙන්නේ. දැන් පියා මේ අපේ බුද්ධහමේ ගොඩක් දේවල් බොරු කියලා කියනවා නම් සාමාන්‍යයෙන් පිරිත් පොත කියන දේ පිරිත් කියන දේ බොරු නෙවෙයි. පිරිත් වල තියෙන මාන බලය. අනේ දැන් ඒක තමයි ඉතින් ඒගොල්ලෝ මේ මාර කතන්දර ටිකක් මේ අදා අතාරින්නේ. ඉතින් අපි කියන්නේ මේම අපි ගොල්ලන්ගෙන් ඉල්ලන්නේ. ඔයගොල්ලෝ මේක ගමුරෙන් හිතන්න. හරිද? හිතන්නේ කියන්න පුළුවන් එක තර්ක ලියන්නත් පුළුවන්. හරිද? සමහරවිට ඒගොල්ලෝ දැන් අපි ඒගොල්ලොත් එක්ක එකට කතා කරන්න ගියොත් ඒගොල්ලෝ තර්කානුකූලව දිනන්නත් පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ තියෙන මේවා ඒගොල්ලෝ බලපු විදියට ඒගොල්ලෝ කතා කරන විදියට ඒගොල්ලෝ කියන ආකාරයට අපිට ඒගොල්ලොත් එක්ක තර්ක කරන්න බැරි වෙන්න පුළුවන්. අපි කියන අපිට කාත් එක්කවත් තර්ක කරන්න ඕනෙත් නැහැ. අපිට කිසි ගැටලුවකුත් නැහැ. ඔබ යන්න ගමන ඔයගොල්ලෝ යන්නේ. ඒක අපිට ගැටලුවක් නැහැ. අනිත් මිනිස්සුන්ට ඒක දාන්නේ. අනිත් එක තමයි කියන්නේ සිවුර දාගෙන දේශපාලනයට යන එක එච්චර සුදුසු නෑ. බුදුහාමුදුරුවෝම අර නීති මාලාවේ වෙනම පළවල තියෙනවනේ. සාමාන්‍ය පැවිදින සාමාන්‍ය බලදහම් පුතේ තමයි පැවිදි ඉස්සෙල්ලා දෙන්නේ. මේකේ තියෙනවා රාජකථා චෝර කතා කියලා සාමාන්‍ය බලදහම් පුතේ තියෙනවා ස්වාමීන් වහන්සේලා කතා කරන්න තහනම් වූ දේවල් සම්බන්ධ. මම කියන්නේ ඒවත් දන්නේ නැහැ. සේකියා කියලා කොටසක් තියෙනවා. ඒව දන්නේ නැහැ. කියවලත් නැහැ. ඒකට පැවිදි වෙන්න අවශ්‍ය දේවල් සපුරලත් නෑ. මම හිතන්නේ කවුරු කොහෙන් පැවිදි වුණාද මොනවා වුණාද කියලා. අපිට ඊගන්නේ මේක නෑ ඒක නෙමෙයි පියා. ඒතර තමයි පියා බුද්ධහම විනාශ වෙන්න ප්‍රධානතම හේතුව. හරි ගුරුවරයෙක් නැතුණාම අධ්‍යාපනයක් නැතුණා, පිරිවෙන් අධ්‍යාපනයක් නැතුණාම තමයි ගොඩක් ඔය ගැටලු මතු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි අපි කියන්න දෙයක් නෑ. මෙතනින් එහාට මම හිතන්නේ ස්වාමීන් වහන්සේලාට බාරයි අපි ගොල්ලන්ට වෙන මොකද්ද කියන්නේ? ඉතින් අපිට ගොල්ලන්ට වෙන මොකද කියන්නේ? අපි ඔයගොල්ලන්ට මෙහෙම අන්තිම ඉල්ලීමක් කරන්න. අනේ ඔබ වහන්සේලා මේ මිනිස්සුන්ගේ ඔලු කන්න එපා. මිනිස්සුන්ගේ මනස විකෘති කරන්න එපා. කරුණාකරලා ඔබ වහන්සේලා කරගන්න දෙයක් මුදල් උපය ගන්න විදියක් හොයා ගන්න විදියක් කරගන්න. මේක විකෘති කරලා මිනිස්සුන්ගේ ඔලුවට අනවශ්‍ය දේවල් දාලා මිනිස්සු වැරදි මඟට පොළඹවන්න එපා. ඕ මේ යන ක්‍රමවේදෙ මේ තියෙන දේවලුත් නවත්ත ගන්න බැරි කොට. හරිද? බලන්නකො දැන් අපිට තියෙන අපරාධද මිනිස්සුන්ගේ මේ ඇසිරීම් රටා බලන්න. ඉතින් මේ කියන විදියට මේගොල්ලෝ මේ පින්වත දෙනා කියන විදියට කරන්න ගියොත් යකෝ මේක තවත් මේ ටික වැඩි වෙනවා. හරිද? ඇත්තටම අපි ඉල්ලන්නේ ඔබ වහන්සේලා ඉල්ලන්නේ කරුණාකරලා මේ ධර්මයේ විකෘති කරන එක නවත්තන්න. අනිත් එක තමයි YouTube කරන නෝල්ලා මහත්තුරුන්ගේ ඉල්ලීමක් කරනවා. වෙන දෙයක් කරන්න ඕනේ. ඒයි ඒගොල්ලෝ මේක මිනිස්සු හිතනින් දන්නේ. ප්‍රියා අපි ඉදරොද මේ කතා කරපු දේවල් තේරෙයි කියන මේගොල්ලන්ට. ඉතින් අපි මේ වීඩියෝ එක මීට වඩා හොඳට කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන්න මේක හොඳට කරන්න ඕනේ කරන්න කියන්නේ. කරන්න ඕක මොකද අපි කිසිම ගැටලුවක් නැහැ. අපි කියන අපිටත් වැඩිය හොඳට කරලා හොඳට ෂෙයාර් එකක් කවුරු හිතනවා නම් අපි මේක මේ views ගන්න හරි මේ channel එක උඩට ගන්න හරි අප් කරගන්න හරි කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන් නේ. අනේ හදවතින්ම අපි ඒක නෙමෙයි අපිට බලන් ඉන්න බැරි තැන අපි මේ වීඩියෝ කරන්නේ. ඒක අපිට වැඩි හොඳට කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ මේක පොඩ්ඩක් කරන්න මේක බලන්න. ඒක අපි හදවතින්ම කියන මේක පොඩ්ඩක් එළියට දාමු. මිනිස්සුන්ගේ හදවතට පොඩ්ඩක් යවමු.
ඉතින් තමයි අපිට අද කියන තමයි අද කියලා තියෙන්නේ. ඉතින් අපේ මේ වැඩසටහන අපි මෙතනින් නවටපත් කරනවා. අපි මේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තව වීඩියෝ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ පිළිබඳ අපි දැන් අද කතා කරමු සාකච්ඡා පිළිබඳව. ඔයාලට අදහස් තියෙනවා නම් යට comment section එකේ දෙනවා. ඒක දාන්න. අපි ඉස්සරහට බලනවා ඒක comment section එකේ තියෙනවත් ඒක කතා කරන්න මොනවා හරි. අපි එන ගිහින් එන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.